ඔව් ඔව්. හිතලා බලලා කියන්න ඕනේ මයට තමා කියන්න නම් ඕනි. හරි. මගේ යාළුවෝ මම දාලා තියෙන්නේ 10 දෙනයි. ඊට අමතරව නෑදෑයන්ගෙන් පුංචි අම්මලා මාමලා බාප්පලා ඒ ටික සේරම දාලා තියෙන්නේ. ඊට අමතර කවුද පොළොන්නරුවේ ආච්චිටත් කියලා තියෙන්නේ. ඊට අමතරව ඇන්ටන් අංකල්ලටයි ලතා ඇන්ටිටයි ඒගොල්ලන්ගේ පවුලටයි තමයි කියලා තියෙන්නේ. මේ බණ්ඩාර වෙල විජේ මාමා දාපන් උඹට මතක නැහැ උඹට පොඩි කාලේ පොල් ටොපි අරගෙන එනවා ඈ උඹත් කොහමද ජන්ති කොටේ ගහගෙන ඉස්සරහටම දුවලා ඒක ගන්නෙ මට මතක නැද්ද මේ මිනිස්සුවත් දාපන් අයියෝ අම්මේ ඉතින් පොල් ටොපි කී දෙනෙක් ගෙනල්ලා දුන්නද එහෙම මතක නෑ කවුද ඒගොල්ලන්ට කියන්න ඕනේ නෑනේ උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නෑ දාපන් නම විජේ මාමා කියලා අපේ සමිතියේ වපරකාන්ති ඔය ගෑනිට කියන්න ඕනේ. ඔය ගෑනි හරි ඕපේ ඔය ගෑනිට කිව්වා කියන්නේ ඉතින් මුළු ගමම වෙඩිමට ආවා වගේ තමයි. මුන් බලා ගන්න ඕනේ අපි මගුලක් කෑවොත් කන්නේ කොහොමද කියලා. අයියෝ අම්මේ යාවෝනේ. මේ යාවෝනේ අනේ පිස්සුද? නෑ ඒකොත් නෙවෙයිනේ. මේ උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නෑනේ. දාපන් වපරකාන්ති කියලා දාපන්. මේ උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නෑනේ. දාපන්. ඊළඟට දාන්න තියෙන්නේ මගේ මොන්ටිසෝරි ටීචර්. අනේ ඒ ගුරුවරු අපිට කොච්චර හොඳට අකුරු සාත්තරේ ඉගෙනුවද? දැන් ඉන්න ගුරුවරු වගේ දාපන්. අනිවාර්යෙන් මගේ මොන්ටිසෝරි ටීචර් නම් කියන්නම ඕනේ. අම්මේ මේ විදිහට ඔයා කියන අය ලිව්වොත් 100 නෙවෙයි 200ක් පායිනවා. දැන් මොන්ටිසෝරි ටීචර්වත් ලිව්වොත් 200යි හරියටම. දැන් මට කියන්නකෝ මේ වෙඩින් එක ඔයාගේද මගේද කියලා. මගේ වෙඩින් එකට මොකටද ඔයාගේ මොන්ටිසෝරි ටීචර්? වෙඩින් එක මගේ නෝනට මගේ දුවගෙන බා. උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නෑ.